ඒකට නිමිරජු කවදාවත් දැකලා තිබෙන්නේ නැහැ මෙහෙම දේවතාවෙක්. නිමිරජු ඇහුවා මේ මනස්කාන්ත පැහැයෙන් බබලන ඔබ කවුද? එතකොට සක්දිවිඳු කියනවා නිමිරජුනි මං සක්දිවිඳු. මං ආවේ ඔබේ යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනේ ඒක විසඳලා යන්නයි. එතකොට නිමිරජු ඇහුවනේ. අනේ එහෙනම් සක්දිවිඳාණෙනි මට කියලා දෙන්න. දානෙද ගොඩාක් මහත්ඵල බඹසරද? එතකොට සක්දිවිඳාණෝ කිව්වා රජුනි ඕක මෙහිමයි තේරුම් ගන්න ඕන. යම් කිසි කෙනෙක් බොහෝ දාන දුන්නත් ඒ බොහෝ දාන දෙන කෙනාට පවා දානෙන් බඹලොව යන්න බෑ. හැබැයි උතුම් බඹසර සිල් ආරක්ෂා කරන උත්තමයෝ එයින් බඹලොව යනවා කිව්වා. ගැරෙහුවේ නෑ එකකටවත්. කියන්නේ දානෙන් යන්න පුළුවන් කාමාවචර දිව්‍ය ලෝක තලයට විතරයි. එතනින් උඩට ය아가න්න බෑ. එහෙනම් ගොඩාක් මහත්ඵල බඹසර. හැබැයි ඒක එහෙම නෙමෙයි කිව්වේ. කිව්ව රජුනි දානෙ දිනුනොත් එහෙම ඒ දානෙන් බඹලොව යනවා කියලා කතාවක් නැහැ. හැබැයි බඹසරෙන් බඹලොවේ උපදින්න පුළුවන්. එදා මම දානේ දීමේ ප්‍රමුඛයාව ඉඳලා ඒ බඳු මහා දාන පවත්තලත් බඹලොවත් එක්ක සසඳලා බලද්දී പ്രേත ලෝකයක් බඳු තව්තිසාව ඉක්මවා යන්න බැරුව මං උපන්නේ තව්තිසාවේ. ඒ සංසන්දනයක් කළේ සසඳවුව බ්‍රහ්ම ලෝකෙත් එක්ක තව්තිසාව. බඹලොවත් එක්ක තව්තිසාව සසඳනකොට නිකන් තව්තිසාව ගැන සක්දිවිඳු කිව්ව වචනේ මොකද්ද? ඒ කියන්නේ පෙරේත ලෝකෙ වගේ කිව්වා. බඹලොවත් එක්ක සසඳලා ආයෙත් ඒක වෙන කෙනෙකුට ඇත්තම කියන්න බැරි එකක්. තව්තිසාවේ රජුරුවනේ ඔක කිව්වේ. තව්තිසාවේ රජු සක්දිවිඳු කියනවා මං ඔච්චර දන් දීලත් අනේ රජුනි මට බැරුව ගියා බඹලෝකට ය아가න්න. බ්‍රහ්ම ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට නිකන් පෙරේත ලෝකයක් බඳු තව්තිසාවේ තමයි මං උපන්නේ. හැබැයි මා විසින් දුන් ඒ දන් වැළඳු සියලු තාපසින් වහන්සේලා බඹලෝවේ උපන්නා නොවේ. යම්සේ බඹසර විසීම මහත්ඵල වුවත් කිංචාපි මහරජ මේක හරි වටිනවා. දැන් මෙච්චර වෙලාවක් බඹසර ඉස්මතු කළාට සක්දිවිඳු කියනවා කිංචාපි මහරජ දානතෝ බ්‍රහ්මචර්ය මේව මහා පලං. ඔබට මා මේ කියපු කතාව වලින් තේරෙන්න ඇති රජතුමනි දානයට වඩා බ්‍රහ්මචර්ය මහත්ඵල බව. ඒත් ද්වේපි පනේතේ මහා පුරුෂ විතක්කාව. දානය කියලා කියන්නේ මහා පුරුෂයන්ගේ මේ කටයුත්ත. දානි දෙන්නේ හීන මිනිස්සු. දන් දෙන්නේ උතුම් මිනිස්සු. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ උතුම් මිනිසුන්ගේ කටයුත්ත. තස්මා දීසුපි අප්පමත්තෝව හුත්වා දානංච දේහි සීලංච රක්ඛාහි. එනිසා රජුනි ඔබ ওই කාරණා දෙකේදීම අප්‍රමාදී වෙන්න. හොඳට දානෙන් දෙන්න. හොඳට බ්‍රහ්මචර්යාදී සීලෙත් ආරක්ෂා කරගන්න. මේ බලන්න නුවණැත්තෝ. අද සමාලාවට මේ පින් කුසල් පටලවාගෙන ඇතැමු නිකන් අමුතු තර්ක ගේන්නේ නැන්ද? මෙන්න හොඳ උත්තරය. ස්පින කියලා කියන්නේ සත්පුරුෂයෝ වර්ණනා කරපු එකයි. කුසල් කියන්නේ සත්පුරුෂයෝ වර්ණනා කරපු එකයි. ඒ නිසා දෙකටම අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව පිනුත් කරගන්න, අප්‍රමාදීව කුසලුත් කරගන්න.